හොඳ යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම. අද අපි බලන්න යන්නේ My Hero Academia Season 2 පස්වෙනි එපිසෝඩ් එක. වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන අපියම අද කතාව බලන්න. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ දෙවනි වටේට තේරුණ 42 දෙනා. ඉතින් මිදෝරියාව අල්ලගන්න කට්ටිය try කරනවා. මොකද පොයින්ට් මිලියන 10ක්ම ලැබෙන නිසා. ඒක නිසා එයත් එක කවුරුත් එකතු වෙන්නත් වැඩිය කැමති වෙන්නේ නැහැ. ඒ වුණත් උරරාකයි හත්සුමෙයි සහ ටොකොයාමි ඇතුළු කණ්ඩායමක් හදාගත්ත දෙකු සටන් කරන්න ගන්නවා. සටන් කරනවා කිව්වට මෙයාලා කරන්නේ පැනලා යන එක. ඒත් හැමතිස්සෙම පැනලා යන්න වෙන්නෙත් නෑ. B ක්ලාස් එකේ කොල්ලොත් එක්ක යක්ෂ වෛරයෙන් ඉන්න කත්සුකියෝ මග ඇරලා ආවත් ඩෙකූලට ටොඩරෝකිලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද කතාව මෙතන ඉඳන් පටන් ගන්නවා. ඉතින් දැන් අපිට පෙන්නනවා ෂෝජිගේ ඇඟ ඇතුලේ හැංගිලා හිටියත් කොටා නලල් පටිය නැති වුණා කියලා කොටා කෑග ගහ හයියෙන් කියන විදිහ. එයාලට තව නැති වෙන්න දෙයක් නෑ කියලා එයාලා ඍජුවම සටන් කරන්න හදනවා. ඉතින් දැන් ටොඩරෝගිගේ ටීම් එකේ කට්ටිය පහර දෙන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි කණ්ඩායම් 4ක් පහර දෙන්න හදන්නේ ඩෙකූලට. ඉතින් ඔන්න බලාගනියව් කියලා ටොඩරෝගිගේ ටීම් එකේ කමනාරි එකපාරම වටපිටාව කරන්ට් එක වද්දන්න ගන්නවා. ටොඩරෝකිලා විදුලි පාරෙන් ආරක්ෂා වෙනවා අර මෝමෝට මවන්න පුළුවන් කබාය නිසා. ඉතින් දැන් කට්ටිය කරවෙවිද්දී එකපාරම විදුලිය වද්දන එක නවත්තනවා කමනාරි. එතකොටම ටොඩරොකි සමා වෙන්න. ඔයාලට ඒක දරා ගන්න බැරි වෙයි කියලා ඒ වටපිටාවම අයිස් කරලා දානවා. එතන හිටපු හැම කෙනාගේම වගේ කකුල් අහුවෙනවා ටොඩරොකිගේ අයිස් වලට. ඉතින් මෙහෙම කරපු ටොඩරොකි ඩෙකූල පස්සෙන් පන්නන්න ගන්නවා. ඩෙකූලට පහර දෙන්න යනවා. එතකොටම අයිසාව කියන්නේ ටොඩරොකි ඒක කරේ කමනාරිගේ කම්පණයෙන් පස්සේ අපි ඒක අපේක්ෂා කරන්න ඕන දෙයක්. එතකොට අපිට පෙන්නනවා ක්ලාස් B එකේ සෙට් එකේ නලල් පටි දෙකකුත් ගලවගෙන ටොඩරෝකි ඩෙකූලා ඉන්න පැත්තට යන විදිහ. දැන් ඩෙකෝගේ බෑක්පැක් එකත් වැඩ කරන්නේ නැහැ. උරරාකට පාලනය කරන්නත් අමාරුයි. මම පාරවල් අවහිර කරන්නම් කියපු ටොකොයාමි ඩාර්ක් ෂැඩෝව ටොඩරෝකිලා ඉන්න පැත්තට යවනවා. එතකොටම යකඩ ෂීල්ඩ් එකක් හදපු මොමෝ ඩාර්ක් ෂැඩෝගේ පාර අවහිර කරනවා. ඩෙකූ කියන්නේ මොමෝ එක්ක වැඩේ අමාරුයි කියලා. එතකොට ටොකොයාමි කියන්නේ නෑ කමනාරි තමයි මෙතන අමාරු කෙනා. එයාගේ විදුලියේ මට්ටමට ඉරේලිය තිබ්බනම් ඩාර්ක් ෂැඩෝ දැනටමත් ඉවර වෙලා. එතකොට ඩෙකූට මතක් වෙනවා ඩෙකූල ටොකොයාමිව තෝරගත්ත වෙලාවේ ටොකොයාමි කියනවා මගේ පවර් එක වැඩි වෙනවා. අඳුර වුණාම දවාලේදී මගේ බලය ටිකක් අඩුයි. ඒ වගේම මගේ බලයේ ශක්තියත් අඩුයි. ඒත් රෑ වුණාම ඒක ගොඩක් වැඩි වෙනවා. ඒක මට පාලනය කරගන්න බැරි තරමටම වැඩි වෙනවා. ඔයා කරේ ලොකු අවදානම් සහිත තීරණයක්. කමක් නෑ මාව පාවිච්චි කරලා බලන්න. මම ඔයාට වගකීම බාර දෙනවා මිදෝරියා කියලා කියනවා. වර්තමානයේ ඩෙකූ හිතන්නේ මට පේනවා කමනාරිගේ අකුණු වල බලපෑම. එතකොට ටොකොයාමි කියන්නේ කමනාරි විදුලිය එළියට දාන තාක් කල් මට පහර දෙන්න අමාරු වෙනවා. ඩාර්ක් ෂැඩෝ දුර්වල වෙනවා. එතකොට ඩාර්ක් ෂැඩෝ අඬන ගමන් කියන්නේ මම ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. ඉතින් දැන් කතාවෙන් ඩෙකූලා පිටියේ සීමාවටම ඇවිල්ලා. දෙපැත්තම ටොඩරෝකිගේ අයිස් නිසා වැහිලා ගිහිල්ලා. ඩෙකූ අහන්නේ ඩාර්ක් ෂැඩෝගේ දුර්වලකම ගැන එයාලා දන්නේ නෑ නේද කියලා. එතකොට ටොකොයාමි කියන්නේ එයාලා දැනගන්න විදිහක් නෑ. මම ඒක කිව්වේ කෝඩාට විතරයි USJ එකේදී. එයා වැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයිනේ. ඒක නිසා ඒක කවුරුත් දැනගන්න විදිහක් නෑ කියලා කියනවා. එතකොට ඩෙකෝ මොනවා වුණත් අපි මිලියන 10 තියාගන්නවා කියලා කියනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ටික වෙලාවකට කලින් හෙන පල් කතා ටිකක් කියාගෙන ක්ලාස් B එකේ කොල්ලෙක් කට්සුකියගේ නලල් පටිය ගලවන්න යන විදිහ. කට්සුකියටත් මල පැනලා එයාට එයාගේ කේන්තිය පාලනය කරගන්නවත් බෑ. එයා එකපාර අන දෙනවා සටනට යන්න. ඒත් කට්සුකියට සූක්ෂම විදියට පාර දෙනවා මේ කොල්ලා. කරාටි පාරක් දාලා කට්සුකියෙන් බේරිලා කට්සුකිගේ පවර් එකටම සමාන පවර් එකකින් කට්සුකියට පහර දෙනවා. ඒත් එක්කම ඒ කොල්ලා කිරිසිමාගේ කොණ්ඩෙත් අල්ලනවා. ඒ එක්කම කට්සුකී පාරක් ගහනවා ටිකක් විශාල එකක්. ඒත් වැඩක් වෙන්නේ නෑ. අර කොල්ලට දැන් කිරිසිමාගේ බලයට සමාන බලයකුත් තියෙනවා. කට්සුකියට වැඩේ තේරිලා. එයා කියන්නේ මේ මිනිහා අපේ බලයන් කොපි කරා කියලා. අර කොල්ලා ඒක හරි කියලා කියනවා. දැන් කතාවේ අපිට මේ කොල්ලා ගැන කියනවා. මෙයාගේ නම නීටෝ මොනමා. මෙයාගේ බලය කොපි කිරීම. එයාට ඇතිතරම් බලයන් භාවිතා කරන්න පුළුවන් අල්ලන කෙනෙකුගේ. ඒත් විනාඩි 5කට විතරයි. ඒ වගේම එයාට එකපාර බලයන් දෙකක් භාවිතා කරන්නත් බෑ. දැන් වර්තමානයේ මොනමා කට්සුකිලට අනන්මනන් කිය බනිනවා. තරහ ගියපු කට්සුකි පහර දෙන්න යනකොට එකපාරම ක්ලාස් B එකේ වෙන ටීම් එකක් මැද්දට පනිනවා.
යනවා. මැද්දට පැනපු ටීම් එකේ හිටපු කෙනෙක් ගම් වගයක් දානවා කිරිෂිමාගේ කකුල අහුවෙන්න. ඒත් එක්කම මොනමාගේ ටීම් එක මෙතනින් පැන ගන්නවා. ඉතින් අර දාපු ගම් වගේ එක ගල් වෙන්න ගන්නවා. කිරිෂිමා හිර වෙලා ඉන්නකොට අෂිඩෝ ඇසිඩ් වලින් මේ ගම් එක පුච්චන්න ගන්නවා. මොනම යන ගමන් කියන්නේ අනේ මාත් එක්ක තරහ වෙන්න එපා. ඔයා තමයි අපිව ඇවිස්සුවේ. ඔයා මොකක්ද එදා කිව්වේ? පළවෙනියා වෙනවා කියලානේ. ආපෝ ලැජ්ජයි කියලා මෙතනින් යනවා. ඔයා හිතන්නකෝ සාමාන්‍යයෙන් තරහ යන කච්චුකීට දැන් කොච්චර තරහ යන්නේ නැද්ද? කච්චුකීට මල පනිනවා පට්ටෙටම. තරගෙන් පළවෙනියා විතරක් නෙමේ කතාවෙනුත් පළවෙනියා වෙන්නම් කියලා කච්චුකී කියනවා. දැන් මයික් කෑ ගහනවා විනාඩියක් ඉතුරුයි. ටොඩොරෝකි එයාට ඕන විදිහට මිලියන 10 අල්ලගන්න ප්ලෑන් එකක් ගැව්වා. මමත් විනාඩි 5කට කලින් හිතුවේ ඒක කියලා කෑ ගහනවා. ඩෙකූගේ ලොක්කවන මයිට් ඔයාට පුළුවන් කියලා කියනවා. ටොඩොරෝකිගේ ලොක්කවන එන්ඩෙව ඔයාට ඔයා තුලින් දකින්න පුළුවන් මෝඩයා කියලා කියනවා. දැන් ටොඩොරෝකි හිතන්නේ එයා දුරින් ඉන්නේ වම් පැත්තට වෙන්න. එයා අවධානය යොමු කරනවා. මම එයාව අයිස් කරලා දාන්නම්. මට ඊඩව පාවිච්චි කරන්න වෙනවා. එයා දිගටම මේ විදියට ඉන්නවා නම් අමාරු වෙයි. කමනාරිට ටොකොයාමිගේ පාරවල් ආරක්ෂා කරන්න පුළුවන් වෙයි. තව විනාඩියයි. දැන් ඩෙකූට හීන්දාඩියක් දාලා. එතකොටම ටොඩොරෝකේ කණ්ඩායමේ ඊඩ කට්ටියට කියන්නේ හැමෝටම විනාඩියකට වඩා අඩු කාලයක් තියෙන්නේ. මේකෙන් පස්සේ ඔයාලට මාව පාලනය කරන්න බැරි වෙනවා. මම ඔයාව විශ්වාස කරනවා. ටොඩොරෝකි කියලා කියනවා. මෙහෙම කියලා හෙන වේගකින් ඩෙකූලා ඉන්න පැත්තට යනවා. ඩෙකූලට හිතන්නවත් වෙලාවක් නැහැ. ඩෙකූගේ නලල් පටිය ටොඩොරෝකි ගලවලා ගන්නවා ඊඩගේ උදව්වෙන්. මයික් කෑ ගහනවා මාර වේගවත් කියලා. ටොඩොරෝකි ඊඩගෙන් අහන්නේ මොකක්ද ඒ වුනේ කියලා. ඊඩ කියන්නේ මම පිපුරුම් බලයක් නිර්මාණය කරා. රීකෝයිල් එකත් එක්ක මට ටික වෙලාවකට මගේ එන්ජිම ආයේ වැඩ කරන එකක් නැහැ. ඒක මගේ රහසිගත පියවරක්. මම ඒක කාටවත් කියලත් නැහැ. ඊඩ ඩෙකූට කියනවා මම කිව්වා නේද මිදෝරියා මම ඔයාට අභියෝග කරනවා කියලා. ඉතින් දැන් ලකුණු මිලියන 10ම තියෙන්නේ ටොඩොරෝකිගේ අතේ. ඩෙකූලට ලකුණු බිඳුවයි. ඩෙකූ එකපාරම අපි පහර දෙමු කියලා යන්න හදනවා. ටොකොයාමි කියන්නේ කමනාරි ඉන්නවා කියලා. ඩෙකූ ඒකට කමක් නෑ. අපි යමු කියලා යන්න හදනවා. උරරාකත් යමු කියලා කට්ටියත් එක්ක ආයෙත් සටනට යනවා. ඩෙකූට මතක් වෙනවා උරරාකට සල්ලි හම්බ කරන්න ඕන කියපු විදිහ. හත්සුමේගේ නවනිපැයුම් ලෝකයට පෙන්වන්න ඕන කියපු විදිහ. ඒ වගේම ටොකොයාමි මම ඔයාට මේ වගකීම බාර දෙනවා මිදෝරියා කියලා කියපු විදිහ. ඩෙකූ එකපාරම මම දැන් මේ හැම දෙයක්ම ගන්නවා කියාගෙන එයාගේ බලය නැත්තම් all for one එක යූස් කරන්න ගන්නවා. ඒත් එක්කම ටොඩොරෝකි කරන්නේ කියපු එයාගේ ගිනි පවර් එක යූස් කරන්න ගන්නවා. අපිට පෙන්නනවා මේ දෙන්න හැප්පෙන විදිහ. ඉතින් දැන් ඉදිරියේම ඉන්න ටීම් ගොඩක් ඉන්නේ ක්ලාස් B එකේ අය. ක්ලාස් A එකේ ගොඩක් අය ඉන්නේ අඩුවෙන්. පළවෙනියට ඉන්නේ ටොඩොරෝකිගේ ටීම් එක. ඊට පස්සේ ඉන්න හැමෝම ක්ලාස් B එකේ කට්ටිය. අන්තිමට වගේ තමයි ක්ලාස් A එකේ කට්ටිය ඉන්නේ. දැන් අපිට මොනවද පෙන්නනවා. එයා කියන්නේ අපි හොඳට කරලා නේද? අපි මේ ස්ථානයේම ඉන්න අවධානය යොමු කරන්න ඕන. අපිට පෙන්නනවා පිටිපස්සෙන් කච්චුකි ඕම ඉඳපන් කිය කෑක ගහ මොනමලා ඉන්න පැත්තට එන විදිහ. එතකොට මොනමා හරිම ඉවසිලිවන්තයි. මුන් වීරයෝ කියන්නත් හොඳ නැති අය. මෙහෙම කියලා පිටිපස්ස බලපු ගමන් කච්චුකි ෂණයෙන් පහර දෙනවා. එතකොටම මේ කොල්ලා කච්චුකීට එන්න බැරි වෙන්න වාතය ඝන කරනවා. හරියට ෂීල්ඩ් එකක් වගේ. අපිට කතාවේ කියනවා මේ ඉන්නේ කොසෙයි සුබුරාබා. මෙයාගේ බලය ඝන වාතය. එයාට බිත්ති වගේ වාතය ඝන කරන්න පුළුවන්. මේ බිත්තිවල ප්‍රමාණය එයාගේ පෙනහළු වල ධාරිතාවයන් මත රඳා පවතිනවා. කච්චුකි අර ඝන බිත්තියට දාගෙන ගහනවා. මොනමලා hina වෙවි යන්න හදද්දිම කච්චුකි එකපාර අර බිත්තිය කඩලා දාලා මොනමගේ නලල් පටි ටික අල්ල ගන්නවා. කච්චුකි නලල් පටි ටික ගත්ත ගමන් සේරෝ එයාගේ ටේප් වලින් කච්චුකිව ඇදලා ගන්නවා. මොනෝම ළඟ එක නලල් පටියයි ඉතුරු. කච්චුකිලගේ කණ්ඩායම තුන්වෙනි ස්ථානයට එනවා. දෙවනි ස්ථානය ටෙට්සුලා. ඉතින් දැන් මොනමලා වියරුවෙන් වගේ එයාලගේ ක්ලාස් එකේ උන්ටත් තඩි බාන ගමන් වේගෙන් යනවා. කට්සුකි මේක තාම ඉවර නෑ කිය ඉස්සරහා ඉන්න කිරිෂිමාගේ ඔළුවට තඩි බානවා. දැන් අයිසාව හිතන්නේ B පන්තියේ උපාය මාර්ග හොඳ වුණත් ඒකේ වැරද්දක් තිබ්බා. එයාලා අවාසනාවන්තයි කියලා. ඉතින් දැන් මොනමලා දුවනවා. කට්සුකිලා පන්නනවා. මොකද මොනම ළඟ තමයි කට්සුකිලගේ ඇත්තම නලල් පටිය තියෙන්නේ. ඉතින් කට්සුකි
කට්සුකි සෙරෝට කියන්නේ ඒ පැතලි මූණ කියලා. අෂිඩෝට කියන්නේ රකුසු ඇස් තියෙන කෙනා කියලා. ඉතින් කට්සුකි ප්ලෑන් එකක් හදලා එයා අෂිඩෝට කියනවා අපි යන පාර ඉස්සරහට ඇසිඩ් දාන්න කියලා. එතකොට මයිට් කියන්නේ කට්සුකි ඔයාට කවුරුත් කියන්නෙම නැතුව දැන් තේරෙනව නේද හැම දෙයක්ම. හැම වෙලේම ඉහළ අරමුණු තියන අය එහෙම නොවන අය එයාලගේ වෙනස එයාලා කවදාවත් අත්හරින්නේ නෑ. එයාලට අනුකම්පාවකුත් නෑ. මයිට් මේ ටික කියන අතරේ කට්සුකි මොනමලගේ ඉතුරු නලල් පටියක් ගන්නවා. දැන් කට්සුකි දෙවනි ස්ථානයට එනවා. දැන් කට්සුකි ඩෙකුව අල්ලගන්න යන්න හදන්නේ. අපිට දැන් ඩෙකුව පෙන්නනවා. එයා බය වෙලා ඉන්නේ. එයාගේ බලය කෙනෙක්ට විරුද්ධව භාවිතා කරන පළවෙනි අවස්ථාව නිසා. ඩෙකුව කරන්න හදන්නේ වාතය කපා හරින්න. දෙන්න ලන්නුන ගමන් ඩෙකුව එයාගේ පවර් එකෙන් අර පවන් ගහනවා වගේ අතින් හුලන් පාරක් ගහනවා. එතකොටම ටොඩොරොකිගේ අත පැත්තකට ගිහින් අතේ තිබ්බ ගිනි දැල් ටික නිවිලා යනවා. ටොඩොරොකිත් කන්ෆියුස්. ඩෙකුගේ අතට මුකුත් වෙන්නේ නැහැ. දැන් ඩෙකු හිතන්නේ ටොඩොරොකි නලල් පටිය අනිත් පැත්ත හරවලා තියෙන්නේ. ඒ වායේ අගේ පේන්නේ නැති වෙන්න. එයා මිලියන 10ම ගත්තා. එයා ඒක උඩින්ම තියලා ඇති කියලා උඩම තියෙන නලල් පටිය ඇදලා ගන්නවා. ඩෙකු ඒක කරා කියලා කෑ ගහනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. හත්සුමේ පෙන්නනවා ඒක වැරදි නලල් පටියක් කියලා. ඩෙකු බලනකොට ඒ නලල් පටියේ තියෙන්නේ පොයින්ට් 70ක් විතරයි. මෝමෝ කියන්නේ අපි ඒව තිබ්බ තැන වෙනස් කරා. ඔයා බොළඳයි මිදෝරියා කියලා. ඊඩා ටොඩොරොකිට පරිස්සම් වෙන්න ඔයිට වඩා කියලා කියනවා. දැන් ඩෙකුලා ඉන්නේ 6 වෙනි ස්ථානයේ. ඒත් එක්කම වෙලාව ඉවර වෙනවා. තව තප්පර 10යි තියෙන්නේ. කට්ටිය තප්පර 10 ගණන් කරන්න ගන්නවා. ඩෙකුලත් අත්හරින්නේ නැහැ. ආයෙත් ටොඩොරොකිලට පහර දෙන්න යනවා. ඩාර්ක් ෂැඩෝ පහර දෙන්න යනකොට කමනාරි කරන්ට් එක වද්දවනවා. ඒත් එක්කම අයිස් කඩාගෙන මෙතනට කට්සුකි එනවා. කමනාරි ආයෙත් මොඩෙක් වෙනවා. දැන් කමනාරිගේ බලය ඉවරයි. එකපාරම ඩෙකුලා උරරාකගේ උදව්වෙන් වේගයෙන් ටොඩොරොකිලා ඉන්න පැත්තට යනවා. ඊඩට එයා මෙහා යන්න අමාරුයි. අර කලින් වේගෙන් ගියපු නිසා. කට්සුකිත් දැන් තමයි දැනගන්නේ ඩෙකු ළඟ මිලියන 10 නෑ කියලා. කට්සුකිත් භාග අවජාතකයා කියාගෙන ටොඩොරොකිට පහර දෙන්න එනවා. ටොඩොරොකි මෝමෝගෙන් හෙල්ලක් හදාගෙන ඒක වටේට අයිස් කුට්ටි එන විදියට හදනවා. දෙගොල්ලොම පාර දෙන්න හදනකොට හරියටම ඔන්න මෙන්න තියෙද්දි වෙලාව ඉවර වෙනවා. ඩෙකුට පට්ට අවුල්. කට්සුකි පොළවට ගාගෙන යන්නේ බිම ඇදගෙන වැටුණ නිසා. ඉතින් පළවෙනිය වෙන්නේ ටොඩොරොකිගේ ටීම් එක. දෙවෙනි ස්ථානය ගන්නේ කට්සුකිලගේ ටීම් එක. තුන්වෙනි ස්ථානය ටෙට්සුලා වුණත් එකපාරම තුන්වෙනි ස්ථානය ශින්සොලගේ කණ්ඩායමට මාරු වෙනවා. ඉතින් දැන් ඩෙකුට පට්ටම අවුල්. හගකුරේ අර බෑග් එක ගලව ගන්නවා. ඩෙකු උරරාකටයි හගකුරේටයි කියන්නේ සමා වෙන්න කියලා. එතකොට ඒ දෙන්න ටිකක් පිටිපස්සෙන් ඉන්න ටොකොයාමිව පෙන්නනවා. ටොකොයාමි කියන්නේ ටොඩොරොකි පැහැදිලිවම ඔයාගේ පළවෙනි ප්‍රහාරයට කම්පණය වුණා. මම බලාපොරොත්තු වුණේ මිලියන 10ම ගන්න. හැම වෙලේම අපිට ඕන දේවල් වෙන්නේ නැහැ. ඒ වුණත් මට එකක් ලැබුණා. ටොකයාමි පෙන්නනවා පොයින්ට් 519ක නලල් පටියක්. ඩෙකුට පට්ට සතුටුයි. ටොකයාමි කියන්නේ මම ඒක එයාගෙන් ගත්තා. එතන තමයි එයාගේ ආරක්ෂාව අඩුම තැන උනේ. මේක ගන්න පුළුවන් උනේ මේකට පින් සිද්ධ වෙන්න කියලා ඩාර්ක් ෂැඩෝ පෙන්නනවා. ඩාර්ක් ෂැඩෝටත් හරිම සතුටුයි. ආයෙත් ටොකයාමි කියන්නේ ඔයාගේ අවසන් පිම්ම එක්ක ඔයා හදපු ඉඩත් එක්ක මේක කරන්න පුළුවන් වුණා. ඩෙකු අර ටොඩොරොකිගේ ගින්දර නිවලා දාපු වෙලාවෙදි තමයි ඩාර්ක් ෂැඩෝ මේ නලල් පටිය අරන් තියෙන්නේ. ඉතින් එතකොටම මයික් කෑ ගහනවා මිදෝරිය 4 වෙනි ස්ථානයේ කියලා. ඩෙකු පොළව පලාගෙන අඩන්න ගන්නවා. ඉතින් මේ කණ්ඩායම් 4 විතරක් ඉදිරියට යනවා. මයිටුත් කල්පනා කරන්නේ නූලෙන් බේරුණා කියලා. අපිට පෙන්නනවා ටොඩොරොකි හිතන්නේ මම ගින්දර භාවිතා කරන්නේ නැති වුණත් මම යටපත් වුණා. මට බෑ මේ විදියට ගියොත් මම කරන්නේත් මගේ තාත්තට ඕන දේ. අපිට එන්ඩෙවර් මෙතනින් යන විදිය පෙන්නනවා. ඉතින් දැන් පැයක විවේකයක් දෙනවා. පැරදුන කණ්ඩායම් දුක් වෙනවා. අර කොටාගේ නලල් පටිය උස්සලා තියෙන්නේ මේ ටීම් එක. ඒක හොරකමක් වුණත් මට ඒක දැක්කාම හිනත් ගියා. ඉතින් නුරරාකා ඊඩ ළඟට ගිහින් කියනවා මරු ඔයා නම්. හැබැයි අර රාසිගත පවර් එක අපිට කිව්වේ නෑ. ඒක අසාධාරණයි කියලා. එතකොට ඊඩ කියන්නේ මම ඒක හරියට පාවිච්චි කරේ නෑ. මට මොන හරි කරන්න ඕන වුණා. මිදෝරියා එක්ක තරඟ කරන්න. ඉතින් නුරරාකා ඩෙකු කෝ කියලා හොයනකොට අපිට පෙන්නනවා ටොඩොරොකි ඩෙකුව තැනක
ළඟට අරන් ගිහින් ඩෙකෝ ටොඩොරොකීගෙන් අහන්නේ මොනවාද දැනගන්න ඕන කියලා. අපිට පෙන්නනවා එන්ඩෙවර් පඩිපෙළ බහිනකොට මයිට් ඕල් මයිට් වෙලා ඒයි හුඟ කාලෙකින් දැක්කේ තේ එකක් බොමුද කියලා එන්ඩෙවර්ගෙන් අහනවා. එන්ඩෙවර් ඕල් මයිට් කියාගෙන ඕල් මයිට් ඉන්න පැත්තට හැරෙනවා. මයිට්ගේ ගෝලයා විදිහට ඩෙකුත් එන්ඩෙවර්ගේ ගෝලයා විදිහට ටොඩොරොකිත් දෙන්න විදිහට සංවාදයක් යන්න හදන්නේ. එතනින් කට් කරලා අපිට පෙන්නනවා ඩෙකුගේ අම්මා ටීවී එක දිහා බලාගෙන මට ඔයා ගැන ආඩම්බරයි. ඒත් තුවාල කරගන්න එපා කිය අඬන විදිහ. ඉතින් මෙන්න මෙතනින් මේ එපිසෝඩ් එක හරියටම ඉවර වෙනවා. ඉතින් අද එපිසෝඩ් එක කොහමද? හොඳයි නම් ලයික් එකක් දාන්න. ගිහින් එන්නම්. සුබ දවසක්. ජය වේවා.